අද විස්තර කරන HR ලීගල් ෆැක්ට් එකක්. ලංකාවේ එම්ප්ලොයර් කෙනෙක් ඔබ රැකියාවට මදුව ගන්නකොට ඔරිජිනල් සර්ටිෆිකේට්ස් ඉල්ලන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ශ්‍රී ලංකාවේ ලේබර් ලෝ එකේ කිසිම තැනක කියලා නැහැ එම්ප්ලොයර් කෙනෙක්ට එම්ප්ලොයිගේ බඳව ගැනීමේ අවස්ථාවේදී ඔරිජිනල් සර්ටිෆිකේට්ස් ඉල්ලගෙන තමන් ළඟ රඳවා ගන්න පුළුවන් කියලා. හැබැයි වෙරිෆයි කරගන්න පර්පස් එකට. මේක සත්‍ය පිටපතක්ද නැද්ද කියන එක තහවුරු කරන්න ඔරිජිනල් පිටපත් බලන්න පුළුවන්. බලලා තමන්ගේ ඉම්පලෝයිගෙන් කොපිස් ඉල්ලගෙන තමා තියාගන්න පුළුවන්. ඉතින් මේ විදියට අනවශ්‍ය ලෙස තමන්ගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් තියාගන්න ඕන. මේ සේවකයා රැකියාවෙන් ඉවත් වෙයි කියන බයට වගේ උදාහරණයක් විදිහට සඳහන් කරොත් මෙහෙම තියාගන්න ඕන. එකෙන් අදහස් වෙන්නේ මේක නිවැරදි HR ප්‍රැක්ටිස් එකක් කියලා නෙවෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ ඔරිජිනල් සර්ටිෆිකේට් එකක් තබාගෙන සේවකයෙක් රඳවා ගැනීම නෙවෙයි. සේවකයා තුළ දිගු කාලීන විශ්වාසය ඒ වගේම රැකියා තෘප්තිය ඇති කරලා මේ එම්ප්ලොයි බඳවා ගැනීම වඩාත් හොඳ තීරණයක්. වඩාත් සාර්ථක ප්‍රතිඵලදායක තීරණයක් බවට පරිවර්තනය කර ගැනීම.